තෙරුවන් සරණයි හැම දෙනෙක්ටම අපගේ තථාගතයන් වහන්සේගේ හදලමේ උපන් නවරස පුත්‍රවරයන් වහන්සේ දීපප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට තථාගතයන් වහන්සේගේ ධර්මයේ දායාද කරාට පස්සේ මේ ලක්දිව තුල ඉදි කරන්නට දුණු මංගල මහා සෑය තමයි ඔබට මගේ පිටුපසින් දිස්වන සුන්දර මහා සෑය තූපාරාම සෑරජානන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ ස්වර්ණමාලි සෑය පුදබිම තුල සමාපatti සුවයෙන් වැඩ සිටලා එතන විශාල රූප කියන දිව්‍ය පුත්‍රයා පිහිටවල වැඩම කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තූපාරාම සෑ පුදබිම පිහිටන මළුවේ පෘථ්විපාල කියන දිව්‍ය පුත්‍රයා පිහිටවලා වැඩම කරා. මිරිසවැටි සෑ මළුවේ බුදුරජාණන් වහන්සේ ඉන්දක දිව්‍ය පුත්‍රයා පිහිටවලා වැඩම කරා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් මංචකයේ වැඩ ඉද්දි ලංකාව පිළිබඳව අදිෂ්ඨාන පහක් කරා කියලා අපි හැමෝම දන්න කාරණාවක්. ජයශ්‍රීමා බුදුන් වහන්සේ ලංකාවට වැඩම කරත්වා ඊට පස්සේ ද්‍රෝණයක් සර්වක ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරත්වා දකුණු අකු ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරත්වා කියලා මේ ආදි වශයෙන් භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන පහක් කරා. ඒ අදිෂ්ඨාන පහෙන් භාග්‍යතුන් වහන්සේ කරපු අදිෂ්ඨානයක් තමයි ද්‍රෝණයක් සර්වක ධාතුන් වහන්සේ ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේගේ පිටනවා වගේම දකුණු අකු ධාතුන් වහන්සේ සෑරජානන් වහන්සේගේ සුගන්ධවත් වෙච්ච ධාතු ගර්භය තුල පිහිටද්දී ඒ ධාතුන් වහන්සේ ආසට පැන නැගලා සම්බුද්ධ ශරීරයේ මවාපාලා ඒ සම්බුද්ධ ශරීරයෙන් යමා මහ පෙළහර පානසේක්වා කියලා. ඔබ හිතන්න භාග්‍යතුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ මේ සුගන්ධවත් වෙච්ච ධාතු ගර්භය තුල තැන්පත් කරද්දී දකුණු අකු ධාතුන් වහන්සේ අහසට පැන නැගලා ඒ දකුණු අකු ධාතුන් වහන්සේගෙන් සම්බුද්ධ ශරීරයේ මැවිලා එක ඇහැකින් හීනි ගිනි දැල්ලක් විහිදුනා කියනවා සක්වල කෙරවල දක්වා. අනිත් ඇහෙන් හීනි ජල ධාරාවක් විහිදෙනවා කිව්වා. භාග්‍යතුන් වහන්සේගේ ඒ සම්බුද්ධ ශරීරයෙන් විහිදෙච්ච ජල ධාරාවෙන් මේ මුළු ලක්දිවම තෙත් වුණා කියනවා. හිතන්න මේ මුළු බිම්මකලක්ම හරි පූජනීයයි.